කේනට්ඨේන කටින මොනාර්ථයෙන් කටින වන්නේද? කිරට්ඨේන ස්ථිර කිනාර්ථයෙන් තමයි කටින බවට පත් වෙන්නේ කියලා තමයි මුලින් මේක විවරණේ වෙලා තියෙන්නේ. ඒ අනුවිත කටිනේ ගැන කරුණු දැනගැනීමට පුළුවන්කම ලැබෙනවා. මේ මහා කුසුය මහා මේරු පර්වතය ඒ වගේම වජිර පර්වතය විනාශයේ කෙලෙවන ජීවිත සෙවීමට පත්තුනා අවදාවත් එවැනි සත්‍යයකපත් නොවන තාම බලවත් කුසල කර්මයේ දින ඇතිලට කරලා තියෙනවා. ප්‍රධාන තින් විදාන පින්දායේ දිනෝ 12 තියෙනවා. ඇත්ත වශයෙන්ම චේතනාහම් වික්‍රේ කම්මං වද මේ වාඩ්ලා ඉන්න හැමෝම චේතනා. අද මේ පෙරහැරි විලිගෝල කරපු ළමයාගේ හිතා. කස ගහපු ළමයාගේ හිතා. ඒතකොට සාදුක පේනවා මේ බලන් හිටපු අයගේ පටන් ප්‍රසාදය තුනේ හැමෝටම පින් දෙවෙයි. නමුත් ඒ පින් අතරින් බලවත් පින් අට පුඤ්ඤාන වික්ෂිතී කියලා කියනවා. ඒ අට පුඤ්ඤාන කියන එකේ පළවෙනි එක තමයි කටින මහා පූජාව. දේශපාලක නෙවෙයි. අට පිළිකරක දෙවෙනි පූජාව. අට පිළිකරේ සිවුරු තුනක් තියෙනවා. පාත්‍රයේ තියෙනවා. තවත් කලමනා තියෙනවා. නමුත් ඊට වඩා මේ තනි සිවුරු බලවත් වෙනවා. ඒ මොකද එහෙම වෙන්නේ මේ චීවරේ තමයි මේ අතන්ට පූජා කරන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා විනය කර්මයෙන් සම්බන්ධ ඉමං කටින චීවරං වික්ඛු සංඝස්ස දේම ඉමං කටින චීවරං වික්ඛු සංඝස්ස දේම ඉමං කටින චීවරං වික්ඛු සංඝස්ස දේම සාදු සාදු දැන් නවන්න මොයි මාගේ දෙන්න නැහැ. විශේෂයෙන්ම අසනීපයෙන් ඉන්න නාලක මහත්මයාගේ සහෝදර මහත්මයාට දීර්ඝ වෙන මහත්මයාගේ සහෝදරයෙක් ඇතුළු විශේෂයෙන් නෙළුම් සම්පත් ලැබෙන්න මේ අත හිතදුන් සියලු මෙත්තන්ට සාසන දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සම්පatti ලබන්නට සම්මච්චන දෙවියන්ගේ ආශිර්වාද ලබන්නට මේ පස්සේ මේ වෙන හේතු වාසන නාරක සිල්වා මහත්මයා
වින ඒ හැම දිනාටම අපත් වේවා. එයත් අංගේ සංසාර භවයන් සුවපත් වේවා. සසර වසන දෙව් හිද්දවාගේ ප්‍රතිසන්දියම ලබත්වා. ආශයෙන් වර්ණයෙන් සැපයෙන් හරියම ප්‍රඥාවෙන් ජීවිත ගත කරත්වා. අවසනයේ ලංකපන්නා බෝධියක් වේනම් ඒ බෝධිතවත් බලපන්නා උපනියමින් සැසෙන්න මේ පින් හේතු වාසනා වේවා. මේ පින් හැමදෙනා නම් අද පුද පරිස්කාර පූජා කරන්න මේ පරිස්කාර බාරගත් ඔබ මේ පරිස්කාර අපේ තියාගෙන අපගේ මීගේ ඥාති සිහි කර කර මේ පූජාව සිද්ධ කරන්න. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ ගණසාරම් පරිත්තේන දීපේන සමදං සිනා විලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝදං සුගන්ධිකාය වදනං අනන්තං ගම්යේන පූජයාමි තථාගතං අතිවාසේතු නොබන්තේ පාණියං පරිගම්මිතං අද රාත්‍රී කාලයේ කඨිනානිසංස දේශනාව සහ පූර්ණ පුණ්‍යානුමෝදනාවක් සිදු කරන බැවින් කෙටියෙන් මේ පුණ්‍යානුමෝදනාව සිදු කළේ. දැන් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සකසා තන්පත් කළ සුදු ඊරපායාස දානී සහිත සම්බුද්ධ පූජාව තුන් ලෝකාග්‍ර භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෛනිකව අපි සිද්ධ කරන පූජාව හැම කෙනාම මහා සංඝරත්නය දෙකට ඒ සම්බුද්ධ පූජාව සිදු කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස ඊරපායාසං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්ත අදිවාසේ තුනෝ බන්තේ භෝජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්ත අදිවාසේ තුනෝ බන්තේ ඊරං පරිකම්පිතං අනුකම්පං දාය පතිගන්නාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ යාගුං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ ඊලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම ආදිවාසී තුනෝ බන්තේ කංජකං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම ආදිවාසී තුනෝ වේතං ඒකං කුසුම සම්පති පූජයාමි මුනිංගස්ස සිරිපාද සරුවේ පූජේ නිදුන්නම් කුසුමේන නේන පුඤ්ඤේන නේතේන ලබා වන්දාමි චේතිරං සම්බං සම්බකාමේ සුපතිත්තිතං සාරීරික ධාතු මහාබෝධි බුද්ධරෝපං සකලං සතමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමෝ සතං සමාගමෝ යාවනපාන පත්තියා සාදු සාදු සාදු. දැන් ඉතින් මහා සංඝරත්නයට අෂ්ට පරිස්කාර බාරගත් පින්තුන් පළමුව අෂ්ට පරිස්කාර පූජා කරන්න. ඕන ආතුරුවේම පූජා කරන්න. අගෙන් ඉන්න ආතුරුව පූජා කරන්න.
කිරීමෙන් මේ සියලු පින්කම් නිමාවටපත් වෙනවා. එනිසා කවුරුත් රාත්‍රී ආනිසංස දේශනාවට සම්බන්ධ වන ලෙස කාරුණිකව ආරාධනා කරනවා. මහා පින්කමේ ප්‍රධාන දායකත්වය 2041 වර්ෂයේ දක්වා විහාරස්ථානයේ කටින පින්කම් ප්‍රධාන දායකත්වයේ ඉල්ලුම් කොට තිබෙනවා. ලබන වර්ෂයේ ප්‍රධාන දායකත්වයේ සඳහා අපේ විහාරස්ථානයේ බැතිමත් දායක යුවලක් වන ව්‍යාපාරික සමම් ප්‍රියදර්ශන ප්‍රනාන්දු මහත්මයාත් එම මොනා මහත්මයාත් දෙපළ තමයි ඒ දායකත්වයේ දරන්නේ. දැන් මහා සංඝරත්නයට දැහැත්වත් පිළිගන්නවා. ඒ පිළිබඳ සීකඳ වීමක් සිදු කරලා ලබනවා. කවුරු සාදුකාරය මහා සංඝරත්නය ඒ ආරාධනය පිළිගත්තා. ඔබ හැම දෙනාටම රත්නත්‍රයේ පිහිට ආශිර්වාදයේ නිරෝග සම්පන්නිය ඒකාන්ත වශයෙන්ම ලැබේවා.